ඔන්න හති දාගෙන ලොකු කන්දක් උඩට ආවා. ඉතින් ඔබ බලන්න ඇති මේ CM network නාලිකාව මේ travel with මොනවා හරි ප්‍රෝග්‍රෑම් එකක් කරන්න හදනවද කියලා. නෑ ඇත්තටම එහෙම සූදානමක් නෙමෙයි මේ. ඔබ දන්නවා හැම වෙලේම අපේ YouTube නාලිකාව ඔස්සේ එහෙම නැත්නම් අපේ Facebook පිටුව ඔස්සේ අපි හැම වෙලේම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ රටේ ජීවත් වන ජනතාවගේ විතරක් නෙමෙයි ලෝකයේම ජනතාවගේ මානව හිමිකම් ඒ වගේම නීතිය සම්බන්ධ කාරණා තමයි අපේ නාලිකාව ඔස්සේ කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි අද දිනේ මේ විදිහට ශ්‍රේෂ්ඨ චාරිකාවක් ආවා. ඉතින් මේ විදිහේ ශ්‍රේෂ්ඨ චාරිකාවක් කරනකොට අපි නාලිකාව විදිහට පොඩි vlog එකක් කරා නම් හොඳයි කියලා අපි කල්පනා කරා. ඉතින් ඒ විදිහට තීරණේ පළවෙනි වැඩසටහන තමයි පළවෙනි vlog එක තමයි ඔයාලා මේ විදිහට දකින්නේ. ඉතින් මම මේ අපි අද ඇවිල්ලා ඉන්නේ කොහෙද කියලා කියන්න. මේ තමයි ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ හැම්මෑලිවත්ත කියන වත්තට තමයි අපි මේ අද ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ හැම්මෑලිවත්ත ගැන කියනවා නම් හැම්මෑලිවත්තේ ජීවත් වෙන්නේ මලේගම් ජනතාව. ඉතින් මලේගම් ජනතාව කියන්නේ කවුද කියලා ඔබ දැනටමත් දන්නවා ඇති. මොකද අපි අපේ CVM network YouTube නාලිකාව ඔස්සේ Facebook පිටුව ඔස්සේ අපි මලේගම් ජනතාව පිළිබඳව නිරන්තරයෙන්ම කතා කරලා තියෙනවා. ශ්‍රී ලංකාවේ අවුරුදු 200කට වැඩි ඉතිහාසයක් තියෙන ජන කණ්ඩායමක් තමයි මලේගම් ජනතාව කියන්නේ. ඔබ දන්නවා ඉංග්‍රීසීන් අපේ රට පාලනය කරන කාලේ එහෙම නැත්නම් බ්‍රිතාන්‍ය අපේ රට පාලනය කරන කාලේ ලංකාවේ වතු වල වැඩ කිරීම සඳහා එහෙම නැත්නම් තේ වතු වල රබර් වතුවල පොල් වතුවල වැඩ කිරීම සඳහා ඉන්දියාවෙන් ජන කණ්ඩායමක් අරගෙන ඇවිල්ලා තියෙනවා ශ්‍රී ලංකාවට. ඉතින් ඒ කණ්ඩායම තමයි අපි මලේගම් ජනතාව විදිහට හඳුනගන්නේ. ඉතින් මේ මලේගම් ජනතාවෙන් එක කණ්ඩායමක් ජීවත් වෙන තැනක් තමයි මේ හැම්මෑලිවත්ත කියලා කියන්නේ. ඉතින් අපි අද හැම්මෑලිවත්තේ ජීවත් වෙන මේ මිනිස්සුත් එක්ක කතා කරන්න ආවා. ඉතින් ඔවුන් එක්ක කතා කරලා අපි බලමු ඒගොල්ලන්ගේ තොරතුරු මොනවද නැත්නම් ඒගොල්ලෝ මේ වන විට මුහුණ දීලා ඉන්න ප්‍රශ්න මොනවද කියලා අපි තොරතුරු දැනගමු. අපි ටික වෙලාවක් කතා කරා හැම්මෑලිවත්තේ ජීවත් වෙන මිනිස්සුත් එක්ක. අතරම අපි හොයාගත්ත තොරතුරු හැටියට මේ හැම්මෑලිවත්තේ මේ වන විට මලේගම් ජන කණ්ඩායමට අයත් පවුල් 9ක් විතර ජීවත් වෙනවා කියලා තමයි තොරතුරු අපිට ලැබුණේ. ඒ වගේම ඒ පවුල් 9ට අදාළව පුද්ගලයන් 25ක් පමණ මේ හැම්මෑලිවත්තේ ජීවත් වෙනවා මේ වන විට. හැබැයි අපිට තොරතුරු දැනගන්න ලැබෙන්නේ මේ වන විට මේ වත්තේ රබර් වගාවවත් එහෙම නැත්නම් තේ වගාවවත් සිදු වෙන්නේ නැහැ. ඊට සාපේක්ෂව මේ වන විට මේ වත්තේ වගා කරලා තියෙන්නේ කුරුදු වගාව කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ. මේ වනකොට මේ මිනිස්සු ලොකු ගැටලුවකට මුහුණ දීලා තමයි ඉන්නේ. ඒ තමයි මේ වත්ත පිළිබඳව ලොකු හිස්ටරි එකක් තියෙනවා. එහෙම නැත්නම් ලොකු අතීතයක් තියෙනවා. ඉතින් මේ සියල්ල අපිට මේ බ්ලොග් එකේ කියන්න අමාරුයි. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ළඟදීම මේ සම්බන්ධව මේ වත්ත සම්බන්ධව හැම්මෑලිවත්ත සම්බන්ධව ඩොකියුමන්ටරි එකක් කරන්න. ඔබ දන්නවා අපේ නාලිකාව ඔස්සේ අපි මේ විදිහේ කරන ශ්‍රේෂ්ඨ චාරිකාවල ඩොකියුමන්ටරි කරනවා කියලා ඔබ දන්නවා මේ වෙනකොටත්. ඉතින් කොහොම වුණත් මේ වත්තේ මේ වනකොට ඉන්නේ මං හිතන්නේ අපිට දැනගන්න තොරතුරු ලැබිච්ච විදිහට තුන්වෙනි වගේ අයිතිකරු තමයි මේ වත්තේ ඉන්නේ. ඉතින් අයිතිකාරියක් ඉන්නේ. ඇය මේ වනකොට ජීවත් වෙන්නේ ඇමරිකාවේ කියලා තමයි වත්තේ ජනතාව කියන්නේ. ඉතින් ඇය මීට මාස 3කට විතර කලින් මේ වත්තේ ජනතාවට කියලා තියෙනවා මේ වත්තෙන් අයින් වෙන්න කියලා. ඒ වෙලාවේදී අය කන්ඩිෂන් එකකුත් දාලා තියෙනවා එක පවුලකට ලක්ෂ 2ක් වගේ මුදලක් ලබා දෙන්නම් කියලා. කොහොම වුණත් මේ මිනිස්සු ඒකට කැමති වෙලා නැහැ. මොකද අපි මුලින් කිව්වා වගේ පරම්පරා 3කට 4කට වැඩි කාලයක් මේ වත්තේ මේ මිනිස්සු ජීවත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ වත්තේ තේ වගාව රබර් වගාවට තමන්ගේ දාඩිය මහන්සිය පරම්පරා ගණනාවක් තිස්සේ වගුරුපු මිනිස්සු ටිකක් තමයි ඇත්තටම මේ දැන් ජීවත් වෙන්නේ. විශාල පවුල් ප්‍රමාණයක් මේක ඉඳලා තියෙනවා. පසුව එම පවුල් විසිරලා ගිහිල්ලා දැනට පවුල් 9ක මිනිස්සු 25ක වගේ ප්‍රමාණයක් තමයි මේ වත්තේ ජීවත් වෙන්නේ. කෙසේ වෙතත් මේගොල්ලෝ දැනට කියන්නේ මේගොල්ලෝ මේ වත්තේ යන්නේ නැහැ කියලා. නමුත් අපි බලමු
ඉස්සරහට මොනවද සිද්ධ වෙන්නේ මේ මිනිස්සුන්ගේ මේ ප්‍රශ්නය රටේ වගකීම්යුත්තන්ට දැනගන්න ලැබෙයිද නැත්නම් ඒගොල්ලන්ගේ ප්‍රතිචාර වගකීම්යුත්තන්ගේ ප්‍රතිචාර මොන වගේ වෙයිද කියලා අපි බලමු. අපි ඉදිරියට මේ පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඊට ඉස්සෙල්ලා බලලයිමු මේගොල්ලන්ගේ ගෙවල් තත්ත්වය මොන වගේද මොන විදිහටද මේගොල්ලන්ගේ ගෙවල් තියෙන්නේ. ඉස්සෙල්ලාම අපිට දැනගන්න ලැබුණා ලයිම් කාමර පේලි දෙකක් වගේ තිබුණා කියලා. හැබැයි දැන් නම් දකින්න හම්බෙන්නේ ඒක ඊටාම ගරා වැටලා තියෙනවා. ඒ කියන්නේ ජීවත් වෙන්න සුදුසු තත්ත්වයක තියෙනවා කියලා අපිට පේන්නේ නැහැ. හොඳටම ගරා වැටලා තියෙන්නේ. මේගොල්ලෝ මැටි වලින් ගෙවල් දෙකක් විතර හදාගෙන තියෙනවා. ඒ වැය ජීවත් වෙනවා. ඉතාමත් දුෂ්කර ජීවිතයක් තමයි ගත කරන්නේ. මේ තියෙන්නේ හැම්මෑලි වත්තේ ජීවත් වෙන මිනිස්සුන්ගේ තවත් විශේෂ තැනක්. ඒ තමයි මේ වත්තේ මිනිස්සු වැඳුම් පිදුම් කටයුතු කරන පොඩි කෝවිලක්. මේකේ ඇත්තටම දේවරූප ගණනාවක් තියෙනවා. මීට පොඩි ළඟට ඉස්සෙල්ලා ඇරලා තිබුණා. ඊට පස්සේ දැන් වහලා තියෙන්නේ. කොහොම හරි ඊටමත් නිකන් මේ වත්තටම ආවේනික ජීවිතයක් තමයි මේ හැම්මේලි වත්තේ මිනිස්සුන්ට තියෙන්නේ. ඉතින් එකපාරට මේ මිනිස්සුන්ට මේ තැන අතෑරලා යන්න කියපුවාම අවුරුදු ගානක් එහෙම නැත්නම් සියවසකට ලං වෙන කාලයක් මේකේ ජීවත් වෙච්ච මිනිස්සුන්ට මේ වත්ත ඇතෑරලා මාස 3කින් යන්න කියලා කියපුවන් ඒක කොච්චර අමාරුද කියලා අපි හොඳටම දන්නවා. කොමුණත් ඉස්සර කරපු තේ වගාව මම අර මුලින් කිව්වා වගේ තේ වගාව දකින්න නෑ, රබර් වගාව දකින්න නෑ. දැන් කුරුදු වගාව තමයි තියෙන්නේ. ඒ වගේම කුරුදු ෆැක්ටරි එකකුත් තියෙනවා. කුරුදු පොතු ගල්වලා විකුණන තැනක්. ඒක ඇත්තටම වෙනම කරන්නේ. ඒ කියන්නේ මේ වත්තේ මිනිස්සු එතන වැඩ කරන්නේ නෑ. ගමේ මිනිස්සු වැඩ කරනවා කියලා තමයි අපි කතා කරපුවන් කිව්වේ. කොමරි මම ප්‍රශ්න ටික ඔක්කොම කිව්වා. හැම්මෑලි වත්තේ තියෙන කතාව මේගොල්ලෝ මුණ දීලා තියෙන ප්‍රශ්න ටික ඔක්කොම කිව්වා. හැබැයි මේ හැම්මෑලි වත්තේදී අපිට විශේෂ චරිතයක් හම්බුණා. අපි දැන් අද එනකොටම හති දාගෙන අමාරුවෙන් ආවනේ. හැබැයි අවුරුදු ගාණක් හති දාලාගෙන මේ පාරේ උඩට පල්ලහැට ගිහිල්ලා තමන්ගේ ජීවිතය සාර්ථක කරගත්ත. ඒ වගේම මේ ළඟදී ඩිග්‍රී එකට අයිතිවාසිකම් කියපු පුෂ්පා අපිත් එක්ක ඉන්නවා. පුෂ්පා මොනවාද ඩිග්‍රී එක? මොකද්ද මේ ඩිග්‍රී එක? මම කලාංශයෙන් උපාධිය කරේ. يعني ශාස්ත්‍රවේදී සාමාන්‍ය උපාධියක් කරේ. ශාස්ත්‍රවේදී සාමාන්‍ය උපාධිය. මේ මොනවද සබ්ජෙක්ට්? ජාත්‍යන්තර අධ්‍යයනය, මනෝවිද්‍යාව, දේශපාලන විද්‍යාව. දේශපාලන විද්‍යාව. හරි මේ මොකද්ද නිකන් හිතෙන්නේ? කියන්නේ අතරම සක්සස් නේ. ඒ කියන්නේ වා ලොකු පිම්මක් ඇවිල්ලා තියෙන්නේ. කොහොමද මේ ජීවිතේ ගෙනිහිල්ලා ඕක මැනේජ් කරගත්තේ? අපෝ ලොකු කට්ටක් කෑවා. ඉස්කෝලෙන් පස්සේ ජොබ් එකකට ගිහිල්ලා තමයි ජොබ් එකට යන අතර තමයි ඔක කරගත්තේ. ඉතින් වැඩ කරන තැන් වලින් සමහර වෙලාවට නිවාඩු දීපු වෙලාවලුත් පොඩ මේ ඒ කියන්නේ වැඩ කරන ගමන්ද මේ කොහෙද වැඩ කරන්නේ? මම දැනට වැඩ කරන්නේ ජෝලංකා. ජෝලංකා. ඒ කියන්නේ ගාමන් ෆැක්ටරි එකනේ. ෆැක්ටරි එක. ජීවිතේ අමාරුයි කටුකයි කියලා ජීවිතය ගැන නෙගටිව් බැලුවේ නෑ. පුෂ්පා හරිම පොසිටිව් බලලා ජීවිතේ ජයගෙන තියෙනවා. පුෂ්පා මොකක්ද ඉස්සරහට කරන්න හිතන්නේ ඩිග්‍රී එකත් එක්ක? ඩිග්‍රී එකත් එක්ක මම ජොබ් වලට ඇප්ලයි කරන්න හිතන් ඉන්නවා. ජොබ් වලට ඇප්ලයි කරනවා කොහොමත්. ඊට පස්සේ මගේ ආසාවක් තියෙනවා කවුන්සලින් කරගන්න. ඕකේ. අවස්ථාවක් හම්බුනොත් මම ආසයි ස්පෙෂල් ඩිග්‍රී එකක් කරගන්න. රයිට්. හරි පුෂ්පා කවුද ෆැමිලි එකේ ඉන්නේ තව? මගේ මාත් ඇතුළුව සේරම 5 දෙනෙක් ඉන්නවා සහෝදර සහෝදරියෝ. ඒගොල්ලෝ ඉස්කෝලේ යනවද? නෑ. නෑ ඉස්කෝලේ යන්නේ. පුෂ්පා දැන් එතකොට අපි දැන් මේකේ මේන් ඉෂුව එකනේ මේ දැන් වත්තෙන් ඕගොල්ලෝ ඔයා දන්න විදිහට ඔයා කිය 4 වෙනි පරම්පරාව නේද මේ? 4 වෙනි පරම්පරාව දැන් මේ වත්තේ අයිතිකාරිය කොහොම හරි මට විස්තර මම වෙලාසනින් කිව්වා අක්කර 77ක් මාරක් විතර තිබිලා දැන් ඒකේ කෑලි විකුල්ලා දැන් අක්කර 6ක වගේ ප්‍රමාණයක් තියෙන්නේ. මේගොල්ලෝ යන්න කියන ඕගොල්ලන්ට මාස 3ක කල් දීලා තියෙනවා. මොකක්ද ඕගොල්ලන්ගේ මේ වත්තේ අය කියන්නේ වාගේ අදහස මොකක්ද? ඒ කියන්නේ මෙහෙමයි පොඩි කාලේ ඉඳන් හිටියේ මේකේ අම්මලා තාත්තලා හැදුනේ වැඩනේ මේකේ. ඉතින් එයාලා වැඩ කරලා තියෙන්නේ මේ වත්තට. ඉතින් එහෙම තත්වයක් උඩ යන්නේ කොහොමද කොහේ කියලාද යන්නේ කියලා තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හරි ප්‍රශ්නේ. හරියටම හරි ප්‍රශ්නේ. සියවසකට වගේ ලං වෙන්න කාලයක් මේ වත්තේ ජීවත් වෙලා මේ වත්තට දාඩිය මහන්සි හෙරලා මේ වත්ත ගොඩනගපු මිනිස්සුන්ට එකපාරට මාස 3ක වගේ කාලයක් දීලා යන්න කියනවා නම් ඒක කොච්චර සාධාරණයිද කියලා ඕගොල්ලෝ හිතලා බලන්න. අපිට නම කියන්නකෝ. පන්නිවේල්. පන්නිවේල්. මේ වත්තේ වැඩ කරලා තියෙනවද? වැඩ කරලා තියෙනවා.
මොනවද ඒ කියන්නේ රබර්ද තේද මොනවද දලු කැඩුවනේ සිල්ලට වැඩකරුව නිලුවා දැන් 100ගේ වයස මතකද වයස 82ක් 82ක් වෙනවා දැන් වයස කීයක් වගේ 46 ඉපදුනේ ඒ කියන්නේ 45 ඒ කියන්නේ ලංකාවට නිදහස හම්බෙන්නත් ඉස්සෙල්ලා අවුරුදු 3කට ඉස්සෙල්ලා ඉපදුනේ මේ නම කියන්නකෝ සීයේ ගෝපාල් සන්දනම් මේ වත්තේ එතකොට සීයා මේ වත්තේ වැඩ කළා තියෙනවද මොනවද තිබුණේ තේද රබර්ද තේ තිබුණා රබර් තිබුණා සාමාන්‍ය අවුරුදු කීයේ විතර ඉඳලා වැඩ කරාද මේ වත්තේ 14 ඉඳලා වැඩ කරා 14 ඉඳලා වැඩ කරනවා වත්තේ දැන් මේ අලුත් ප්‍රශ්නයක් තියෙනවා මේ වත්තේ ඉන්න අයට යන්න කියනවා මේ වත්තේ අයිතිකාරය කරන්න පුළුවන්ද ඒක අපි කියන්නේ අපිට තැනක් යන්න බෑ කොහෙවත් ඒ කියන්නේ අවුරුදු 80ක් විතර මේක ජීවත් වෙලා එකපාරටම යන්න බෑනේ දැන් එතකොට මේ ඉස්සරම ලයින් කාමරද මේක තිබුණේ මේ වත්තේ ලයින් කාමර තමයි මේක තිබුණේ මේ දැන් 100ගේ මේ අම්මලා තාත්තලා කොහෙද එතකොට අම්මලා තාත්තලා මේ වත්තේද මේ වත්තේ ඉඳලා තමයි නැති උනේ මේ වත්තේ ඉඳලාමයි නැති උනේ ඒ කියන්නේ අම්මලා තාත්තලාත් මේ වත්තට තමයි වැඩ කරලා තියෙන්නේ ඒ දවස්වල මේ තේ හරි රබර් හරි වලට වැඩ කරන කාලේ කීයක් විතර පඩි හම්බුණා දැන් තේ කපුවම 2.65 පඩි දෙන්නේ 2.65 කියන්නේ රුපියල් 2.65 ඒ ලක්ෂ දෙකෙන් අපි මොකද කරන්නේ මේ ලක්ෂ දෙක කතාවක් තියෙනවානේ ලක්ෂ දෙකක් දෙනවා ලක්ෂ දෙකක් දෙනවා කියන්නේ මෙහෙන් ගියාට පස්සේ යන තැනකට පොතට දානවලු ඒ කියන්නේ මේ වත්තෙන් අයින් වුණාට පස්සේ පොතට ලක්ෂ දෙකක් දානවා කියලා තමයි අයිතියයි කියන්නේ ඔන්න ඕකයි හැම්මෑලි වත්තේ අවුරුදු 80කට වඩා ජීවත් වෙන මේ වත්තර දාඩිය මහන්සිය හෙළපු සීයාගේ කතාවත් ඉතින් ඔයගොල්ලෝ ආයේ තීරණය කරන්න එකපාරට මේ මෙච්චර කාලයක් මේ වත්තේ ජීවත් වෙච්ච මිනිස්සුන්ට මෙහෙම යන්න කියන එක සාධාරණයිද කියලා